සමහර තැන් තියෙනව නේද? ඒවට කියන්නම කියලා වෙනව කතාවක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේත් අන්න ඒ වගේ තැනක් ගැන. ඒ තමයි ඌරාගල කන්ද. මේක විශේෂත්වය තමයි මේ කන්දට එක කතාවක් නෙමෙයි පැති දෙකක කතාවක් තියෙනවා. දැන් බලන්න අද ගොඩක් දෙනෙක්ට ඌරාගල කිව්වම මතක් වෙන්නේ හරිම ලස්සන කන්දක්. කඳු නගින්න යන සුන්දර තැනක්. හැබැයි ඒ ලස්සන පිටිපස්සේ ඒ කන්දේ ඉතිහාසය ඇතුලේ ටිකක් විතර අමාරු ගැඹුරු මතකයක් හැංගිලා තියෙනවා. අන්න ඒ ගැන තමයි මේ විග්‍රහය. හොඳයි. එහෙනම් අපි මේ කතාවේ පළවෙනි පට්ටෙන් පටන් ගමු. ඒ කියන්නේ අද අපි කවුරුත් දකින ඌරාගල ගැන. ඌරාගල කන්දේ උස මීටර් 411ක්. අවට භූමියෙන් උඩට මතුවලා පේන ඒ දර්ශනය ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේක පීඩලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කේ. මෙතන තියෙන විශේෂම දේ තමයි මේක මුළු හන්තාන කඳු වැටියේම උසම කඳු මුදුන වීම. අනික මහනුවර ටවුමෙන් දැන් කිලෝමීටර් 14ක් වගේ පොඩි දුරක් තියෙන්නේ. අනේ නිසා තමයි ඌරාගල කඳු නගින අය අතරේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. හරි. ඔන්න ඕක තමයි ඌරාගල කන්දේ එක පැත්තක්. හැබැයි අපි දැන් පොඩි හැරවුමක් ගමු. අද අපි දකින මේ ලස්සන කන්ද පැත්තකින් තියලා කාලයන්ත්‍රයක නගලා වගේ අවුරුදු 100කටත් එහාට ගියොත් මේ තැන කොයි වගේ තැනක් වෙන්නේ නැද්ද? මේ කන්දේ අතීත කතාවට සම්බන්ධ විශේෂ ඓතිහාසික චරිතයක් ඉන්නවා. ඒ තමයි ලෙනාඩ් වුල්ෆ්. අපි දැන් එයාගේ කතාව හරහා ඌරාගල කන්දේ අනිත් පැත්ත දිගහරිමු. කතාව වෙන්නේ 1907 අවුරුද්දේ ලෙනාඩ් වුල්ෆ් මහනුවරට එන්නේ අගෝස්තු මාසෙදී. එයාගේ අලුත් රාජකාරියට. එහෙද ඇවිත් මාසයක් විතර යද්දී ඒ කියන්නේ සැප්තැම්බර් 14 වෙනිදා එයාට සිද්ධ වෙනවා නිල ගමනක් යන්න. ඌරුගල කියන ගමට. එතකොට කවුද මේ ලෙනාඩ් වුල්ෆ් කියන්නේ? එයාගේ තනතුර තමයි දිසාපතිගේ කාර්යාල සහායක. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ, ඒ කියන්නේ රාජ් එකේ බලය ප්‍රාදේශීය මට්ටමින් නියෝජනය කරපු කනිෂ්ඨ නිලධාරියෙක්. ඉතින් හිතාගන්න පුරවන්නේ ඒ වගේ කෙනෙක් ගමට එන එක ගම්වැසියන්ට කොයිතරම් ලොකු දෙයක් වෙන්නද කියලා. හැබැයි මේ ගමන නම් ලේසි පාසුවටක් උනේ නෑ. සැතපුම් 24ක් දුර. ඒත් කඳු කරේ. වුල්ෆ් ඌරුගල ගමට කිට්ටු වෙද්දිම හොඳටම රෑ වෙලා. ඒ මදිවට අහස කඩාගෙන වැටෙනවා වගේ ගිගුරු මෙට්ට තද වැස්සක්. ඉතින් මේ විදිහට ආපු යව් යටත් විජිත නිලධාරියාව ගම්මු පිළිගත්තේ කොහමද? වුල්ෆ් ගමට ළඟා වෙද්දී එයා දැක්කේ පුදුම දෙයක්. ගම්මුලා දෑනීනුයි ගම්වැසියන්නුයි පෙරහැරකින් ඇවිත් නටන අය, බෙර ගහන අය මේ ඔක්කොම එක්ක. ඒගොල්ලෝ ගමේ ඉඳලා සැතපුම් භාගයක්ම දුර ඇවිත් තිබුණා. මේ නිලධාරියාට උත්සවශ්‍රීයෙන් පිළිගැනීමක් දෙන්න. ඔන්න පිළිගැනීමේ වැදගත්ම හරිය. පෙරහැරේ හිටපු හැමෝම එක එක්කෙනා වුල්ෆ් ඉස්සරහට ඇවිත් බිම දිගා වෙලා නලල පොළවේ ගහවලා ආචාර කළා. හිතන්නකෝ මේ හැමෝම ආචාර කරලා ඉවර වෙනකම් ඒ කියන්නේ විනාඩි 10ක් විතර ලෙනාඩ් වුල්ෆ්ට අර කඩාගෙන වැටෙන වැස්සේ තෙමි බලාගෙන ඉන්න සිද්ධ වුණා. හරි. දැන් මොකද්ද මේ සිද්ධ උනේ? මේක පිටිපස්සේ තියෙන තේරුම මොකද්ද? අපි එක පැති කීපයකින් බලමු. මේ එකම සිදුවීම දෙගොල්ලෙකුට පෙනුනේ විදි දෙකකට. දැන් ගම්වැසියන්ගේ පැත්තෙන් ගත්තොත් මේක එයාලගේ සාමාන්‍ය චාරිත්‍රයක්. බලවත් ප්‍රධානියෙක් ආවම ගෞරව කරන සම්ප්‍රදායික ක්‍රමයක්. හැබැයි කේම්බ්‍රිජ් එකේ ඉගෙනගත්ත වුල්ෆ්ට මේක පෙනුනේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියට. එයාට එකපාරටම තේරුණා මේ ගෞරවය ලැබෙන්නේ ලිනාඩ් වුල්ෆ් කියන පුද්ගලයාට නෙවෙයි. එයා නියෝජනය කරන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට, ඒ බලයට බව. ඉතින් මේ අත්දැකීම ලෙනාඩ් වුල්ෆ්ස්ගේ හිතට කොහොම බලපන්නේ නැද්ද? මෙන්න මේක තමයි මේ මුළු කතාවෙම හරය. වුල්ෆ් පස්සේ කාලෙක මේ සිදුවීම ගැන මෙහෙම ලියනවා. අධිරාජ්‍යවාදී කෙනෙක් තියෙන ප්‍රශ්නය ගැනත් ඒකෙන් මගේ සම්බන්ධය ගැනත් මට ටික තීරුම් යද්දී ඒ නිසා ඇති වුණ කේන්තියයි ලැජ්ජාවයි මට මුලින්ම දැනුණ එක තැනක් තමයි මේ. සරලවම කිව්වොත් තම මේ අධිරාජ්‍යයේ ඉත්තෙක් වීම ගැන එයාගේ ඉතේ ප්‍රශ්නයක් මතුවෙන්න පටන් ගත්ත තැන තමයි මේ. ඉතින් ඌරාගල කන්දේ මේ කතාව අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරනවා. අද අපි දකින සමහර විට බොහොම සුන්දරයි කියලා හිතන තැන්, අපි අනේන පාරවල්, ගොඩනැගිලි, මේ දේවල් පිටිපස්සේ අපේ ඇස් පනා පිටම හැංගිලා තියෙන අපි කවදාවත් නොදැන හිටපු ඉතිහාස කතා. තව කොච්චරනම් ඇත්ද?